සුබ රාත්‍රියක් වේවා යාළුවනේ. ඉතින් වීඩියෝ දෙකක් කළත් සමහර අයට පුංචි ගැටලු තිබුණා මේ වීඩියෝ එක පිළිබඳව. ඉතින් ඇත්තටම යාළුවනේ පොඩි හරි අපහසුතාවයක් වුණා නම් මුලින්ම සමාව අයදිනවා. අපි සිංහල බෙහෙත් කියලා ඔයාලට කිව්වේ මේක අර ලංකාවේ අය බලාපොරොත්තු වෙන විදිහට ඉන්දියාවේ කෙනෙක් කරත් මේක ටිකක් ආයුර්වේදී ක්‍රමයට හුරු වෙච්ච විදිහටයි බෙහෙත් දෙන්නේ. ඉතින් ඒක නිසායි මොකද කැඩුම් බිඳුම් වලට මගෙත් අත කැඩිලා තිබිලා තමයි බෙහෙත් ගන්න ආවේ. ඉතින් ඒක නිසා තමයි ලංකාවේ අපිට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලයි අපිත් දැම්මේ. ඉතින් අපි රසල් කයිම වල ඉඳන් ආවත් අපේ කෙනෙකුට බෙහෙත් ටිකක් ගන්න කරන්න පුළුවන් වෙයි කියලා හිතලයි මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් සමහර අයට ප්‍රශ්න තිබ්බා සිංහල බෙහෙත් නොවුනට ඉන්දියාවේ කෙනෙක් කරන්නේ ආයුර්වේදී ක්‍රමයට කැඩුම් බිඳුම් වලට ඒ ආයුර්වේදී විදියට වෙදකම් කරනවා. එයාලා එතනම බෙහෙත් හේතුත් දෙනවා. කොහෙන්වත් අපිට වෙන තැන් වලින් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ සම්පූර්ණම දුරකථන අංකය පැහැදිලිව තියෙනවා දැන් ඔයාලට. ඒ වගේම ලිපිනයත් මෙතන තියෙනවා. ඒ වගේම මෙතන මැසේජ් එකක් දාලා දොස්තරගෙන් ඔයාලට ඒ විස්තර අහගන්න පුළුවන්. පොඩක් ඉන්න මම ඔයාලට බෙහෙත් දෙන වෙලාවත් මේ වීඩියෝ එකේ දාන්නම්. හැම දෙයක්ම පැහැදිලිව තියෙනවා. ඉන්දියාවේ කෙනෙක් තමයි කරන්නේ. ඉතින් ඒ වුණාට සිංහල විදියට ඔයාලට කැඩුම් බිඳුම් වලට අනිත් රෝග වලටත් මං හිතන්නේ බෙහෙත් ගන්න පුළුවන් වෙයි. මේ තියෙන්නේ යාළුවනේ බෙහෙත් දෙන වෙලාව. උදේ 10 ඉඳන් දවල් 2 වෙනකුණුත් හවස 4 ඉඳන් රෑ 9 වෙනකුණුත් බෙහෙත් දෙනවා. ඉතින් එහෙනම් ඔයාලා අපේ වීඩියෝ එකත් බලලා අපි ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරලා තවත් අපේ ලංකාවේ සහෝදර සහෝදරියෙකුට හදිස්සියකට උවමනාවක් වෙයි කියලා හිතෙනවා නම් මේක ෂෙයා කරලා අපිටත් සහයෝගය දක්වන්න, තවත් කෙනෙකුට සහයෝගයක් වන්න ෂෙයා කරලා කමෙන්ට් එකක් එහෙමත් දාන්න. හරි, බොහොම ස්තුතියි.